ඔයා ලයිෆ් එකේ පිටිපස්සෙන් ඉන්නා වගේ දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට යන්න ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඉස්සරහට යන්න නම් මොන පාත් එකකින්ද යන්න ඕන කියන දේ මුලින් ෆිගර් අවුට් කරගන්න ඕන. හැබැයි දැන් මෙතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ගැළපෙන පාත් එක මොකද්ද කියලා අපි හොයාගන්න ඕන. මොකද එක්කෙනෙක්ට හුඟක් ගැළපෙන එක්කෙනෙක් ගොඩක් සාර්ථක වෙන පාත් එක ඔයාට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට යූස් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මෙන්න මේ ටික පටන් ගන්න හොඳ තැනක්. මෙතන මම දාලා තියෙන්නේ MBTI personality test කියලා එකක් තියෙනවා. sleep chronotype test කියලා තියෙනවා. මේවා ටෙස්ට්. ඔයා මේ දේවල් මේවා පුළුවන් මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. එතකොට මේවා කරන්න පුළුවන් ඔයාලට ටෙස්ට්. ඒ කියන්නේ වෙබ්සයිට් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා ඔයාලගෙන්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන. සාමාන්‍යයෙන් ප්‍රශ්න 32ක් වගේ අහනවා. ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඔයාලට කන්වර්ට් කරගන්න ඕන නම්, මම ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන නම් ChatGPT use කරලා එහෙම උත්තර දෙන්න. කෙලින්ම ඉන්ටර්නෙට් එකේ මේ දේවල් සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාට තරමක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම astro.com කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා මේකෙත් තියෙන ෆ්‍රී හොරොස්කෝප්ස් කියලා. මෙන්න මේකේ චුට්ටක් කියන මෙන්න මෙතන chart drawing and ascendant මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලන්න. එහෙම ගිහිල්ලා බලපු කට්ටිය ටෙස්ට් කරපු කට්ටිය මොකද උනේ කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි සාමාන්‍යයෙන් ඔතෙන් ගිහිල්ලා අපේ data පොඩ්ඩක් දෙන්න තියෙනවා. නමයි ඒ ටික දුන්නායින් පස්සේ අපිට birth chart කියලා එකක් දෙනවා.